කොයි ගියක් කමන්න 6 වෙද්දි ගෙදර වරෙන්. මට ඕනලාට මං එන්න ඔබ පාඩුවේ ඵලයන් ගෙදර. හරි හරි එහෙනම් පරිස්සමට ගිහලා වරෙන්කෝ. පොට්ටය ගමල්ලි කොහෙද යන්නේ? ඇයි මේ එහෙම කියන්නේ? ඉතින් බාල් උඹලා ගෑයේ පොට්ටයි නේ. ඒකනම් පොට්ටයක මල්ලි කිව්වේ. ඔව් බං මටත් එපා වෙලා තියෙනවා මඩ කියලා නිදාසක් නැහැනේ හැමෝම වීඩියෝ කරනවා බං පොට්ටයක මල්ලි. ඔබ බං උඹලා අයියා කියනදල්ලා ජව් කොහම සමනලා යන්නේ. පේන්නේ නැද්ද ඌ ඉන්න විදිහ? නෙමෙයි දැන් උඹ කොහෙද යන්නේ කියහන්කෝ. හන්දිය පැත්තට යන්න බං ගියේ. ඔබත් එනවද යන්න? යමන්. යමන්. කොහෙද යන්නේ මේ වරේ පොඩ්ඩක්? ඇයි මොකෝ? කියවුවාම එකපාරක් වරෙන්කෝ. කතා කරේ. උඹ දැන් කොහෙද ගිහලා? උඹට නෑනේ මං යන්න තියා ආයෙ මං ගැන හොයන්න පාරිද? මට ඔය එහෙම කියන්න එපා බං මල්ලි. මං දන්නවා මං හින්දා ඔබට ලැජ්ජාවක් කියලා. උඹට දැන් තේරෙනවද උඹ හින්දා මට කොච්චර ලැජ්ජාවක්ද කියලා? ආයෙම මං ගැන හොයන්න එපා. මගේ යාළුවෝ ගෙදරට ආවට පස්සේ කටපියන් පාඩුවේ ඉඳන් ඈ. මම යනවා යන්න රෙද්ද. උඹ හින්දා මට ගෙදර ඉන්නත් එපා වෙලා තියෙන්නේ. දැන් කොහෙද යන්නේ බං? උඹට මම එක සැරේකුත් කිව්වා මං යන දිහා හොයන්න එපා කියලා. උඹට අදාළ නෑ මං යන දිහා. මට ඉන්නේ උඹ විතරනේ මල්ලි. හරි කමන්නේ පරිස්සමට යන තැනක ගිහිල්ලා වරේ. මට ඔය කියන්න බාවා මල්ලි. මං දන්නවා මං හින්දා ඔබට ලැජ්ජාවක් කියලා. උඹට දැන් තේරෙනවද උඹ හින්දා මට ලැජ්ජාවක්ද කියලා? උඹට මම එක සැරේකුත් මං යන දිහා හොයන්න එපා කියලා. උඹට අදාළ නෑ මං යන දිහා. අම්මඩ බොක්ක අම්මෝ බොක්ක උඹල කස්ටම් එකක්වත් ගහමුද? අද බෑවයි ෆෝන් එකේ බැට්ටි බැටි නෑ. කවදාවත් ගේම් ගහන්න බෑ කියලා නෑනේ බං. මොකෝ වවුද? අද බෑ වගේ ඔය ගේම් ගහන්න මූඩ් එකක් නෑ බා අපේ අයියත් එක්ක එපා වෙනවා බා. මොකෝ බං සීන් එක? අනේ පොට්ටයත් එක්ක ඉන්න එපා වෙනවා බා. අඩෝ එහෙම කියන්න එපා බං. බාබා උඹ අද ලෝක බලන්න උඹලගේ අයියා හින්දා බං. ඒ කිව්වේ මොකද්ද මට තේරුන්නේ නෑ. ඔය නම් ඔබට විස්තරේ කියන්න. උඹයි අයියයි පොඩි කාලේ බෝල් ගැව්වා හරිද? ඊට පස්සේ බං උඹලගේ අයියා ගැතින් උඹේ ඇහි බෝලේ වැදුනා. ඊට බෝලේ වැදලා උඹේ ඇහැ පේන්නේ නැතුව ගියා. ඊට පස්සේ පෙනීම ගන්න බෑ කිව්වා උඹට ඇහැ බද්ද කරන්න වෙනවා කිව්වා. අඩෝ ඊට පස්සේ මොකද වුනේ? නම් ඔබට විස්තරේ කියන්න. ඊට පස්සේ උඹලගේ අයියාගේ ඇහැ තමයි උඹට බද්ද කරේ බං. උඹ අද පොට්ටයා කියන අයියාගේ ඇහෙන් තමයි උඹ ලෝකේ බලන්නේ. අඩෝ අයියාට පොට්ටයා කියන්නේ බා බං අද අයියා හින්දා තමයි උඹ ලෝකේ දකින්නේ. අඩෝ අයියා පොට්ටෙක් උනේ උඹට හැදුන්නේ හින්දානේ බං. අඩෝ මම දැකලා දෙනවා බං උඹ අයියට මාරු විදියට බයිනවා. දැන්වත් අයියාගෙන් සමාව ගනින් බං කලින් ඒව අමතක කළා. ඒ මේ මම දරන් ඉඳියේ නෑ බං එහෙම එක. මං ගෙදරට ගිහිල්ලා එන්නද? ඔව් බං දැන් මම අයියෙන් සමාව ගනින් උඹ. ඔව් බං අයියා. හරි හරි නේ පරිස්සමෙන් ගිහින් වරෙන්කෝ ආය අයියට මොනවද කියන්න තියදහම්. හරි බං. හරි බං. අයියා මොකද මල්ලි කෑ ගහන්නේ? ඒ අයියා මට සමාවයන් බං මෙච්චර කලකට පොට්ටයා කිව්වට මට නිලුමින්ද කිව්වා ඔක්කොම විස්තරේ මුලින් අම්බා සමාවයන් නේ. මම නෑ මල්ලි මොනවද මගේ මල්ලි මම ඕවා ගණන් ගන්නෑ. කොපෙන් බැනලා මං කිව්වේ අයියේ පොට්ටයා කියලා හයියෙන් අයියේ එදා ඔයාගේ ඇස්වල කඳුලක් මං දැක්කේ නෑ ඒ රිදෙන බව අද රැට තේරුණා අයියේ ඔයාම වෙනුවෙන් කරපු කැපකිරීම් බඩගින්නේ ඉඳලත් මට කෑවා දුන්නා ඒ අතේ තුවාල අද මට පෙනවා සමවෙන්න අයියේ පොට්ටයා කිව්වට ඔයා තමයි මගේ ලෝකේම වීරයා රැවටිලා කෑ ගැහුවට සමවෙන්න ඔයා නැතුව මම මොකෙක්ද අයියේ ආයේ කවදාවත් රිද්දන්නේ නෑ ඔයාගේ මල්ලි මමනේ අයියේ අම්මා නැති වෙලේ අම්මා වුණා පාසලට පයින් ඇවිදන්ගෙන ආවා මගේ වැරැද්දට ඔයාට බැනුම් ඇඹුණා ඒත් කවදාවත් මාව අතෑරියේ නෑ
එදා වචනයක් නිසා ඔයාගේ හිත කීපාරක් කැඩුනාද